ආයිබෝවන් අද අපි බලමු බන්ධනගත හංසනී කියන මූලාශ්‍රය දිහා ටිකක් ගැඹුරින්. මේක කියවෙන්නේ අර හංසනී කියලා දොස්තර කෙනෙක්ගේ දුවෙක් අවුරුදු 16ක තරුණියක් ගැන. ඔව්. එයා පොඩි කියන්නේ ඉස්කෝලේ වෙච්ච සිද්ධියක් හින්දා නේද පරිවාස භාරයටපත් වෙන්නේ. ඔව්. පාසල් සිදුවීමක් ඊට පස්සේ එයා මුහුණ දෙන අත්දැකීම් ඒ පරිසරයේ තියෙන දේවල් ඒකෙන් එයා වෙනස් වෙනවා කියන කාරණේ තමයි මේකෙන් ඉස්මතු කරන්නේ. මූලාශ්‍රයේ මුලින්ම කියනවා හංසනී කියන්නේ ටිකක් දගකාර සල්ලි තියෙන නිසා අනිත් අයව පොඩ්ඩක් පහත් කරලා සලකපු කෙනෙක් කියලා. අර ඉස්කෝලේ වෙච්ච රණ්ඩුවකදී එයා වෙන ළමයෙක්ට ගඩොලකින් ගැහුවා කියන එක තමයි මූලා. ඒකෙන් අර අනිත් ළමයට. ඔව් ඒ ළමයාගේ මතක ටිකක් දුර්වල වෙනවා. ඉතින් ඒකත් පොලිසිය ගිහින් තමයි මේ ඔක්කොම පටන් ගන්න. එතකොට එතනින් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පරිවාස නිවාසයට ගියාම මුලින්ම මොකද වෙන්නේ? මුලින්ම වෙන්නේ එයාගේ අනන්‍යතාවය නැති කරන එක වගේ දෙයක්. හංසනී කියන නම අයින් කරනවා. නමක් නෑ. අංකයක් දෙනවා 28. අංක 28. ඕ. ඊට පස්සේ ලැබෙන බඩුත් හරිම සීමිතයි. මෙට්ටයක්, පිඟානක්, කෝප්පයක්. එච්චරයි. ඇඳුම් මහම් නිල ඇඳුම් දෙකක් දෙනවා. ඒ අවුරුදු 10කටම. අවුරුදු 10කට දෙකක් විතරද? ඔව්. ඉතින් ඒකෙන් පේනවලද පාලනය කොයි වගේද කියලා? ඒක නිකන් බාණ්ඩ සීමා කිරීමක්ම නෙවෙයි වගේ ඊට වඩා දෙයක්. හරියටම අනන්‍යතාවය මකලා දාන පළවෙනි පියවර. ඊට පස්සේ දිනචර්යාව. ඒකත් හරිම තදයි. කොහොමද ඒක? උදේ පාන්දර 4ට නැගිටින්න ඕන. 4ට. ඔව්. ඊට පස්සේ දන ගහලා ආගම සිහි කරන්න ඕන කෑම කන්නේ බිම ඉඳගෙන. ඊට පස්සේ ඉතින් අර පිරිසිදු කිරීම එහෙම කරලා උදේ 6:30ක් වෙද්දි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉස්කෝලේ යන්නේ? මාංචු දාලා කකුල් වලටත් දම්වැල් දාලා. අප්පා ඒ විදියටද ඉස්කෝලේ යන්නේ? ඔව්. ඉස්කෝලේ ගියාමත් පන්තියෙන් එළියට යන්න බෑ. දවල් වෙනකන් කෑම නෑ. වැසිකිලි යන්න අවසර නැහැ. මේ දිනචර්යාවම දඬුවමක් වගේ නේද? ඒක තමයි ශාරීරිකව වගේම මානසිකවත් හිර කරලා තියෙන්නේ. ඊ මධ්‍යවට දින දඬුවම් තියෙනවා. දඬුවම් මූලාශ්‍රයේ ගැන ලොකු විස්තරයක් තියෙනව නේද? ඒකන් ටිකක් කම්පනකාරී. ඔව් ඇත්තටම. ඒක නිකන් වේවැල් පාරක් දීලා නවතින එකක් නෙවෙයි. පරක් වුණොත් වේවැල් පාරවල්. කෑම ඉතුරු කළොත් වැලි පොළවේ දන ගස්සනවා. වතුර අපතේ යවුවොත් වතුර බාල්දියක් ඔළුවේ තියාගෙන දණින් එවිදින්න ඕන. මේ මොන වඩේ දනෝමක්ද? එකට එක කිව්වොත් යටිපතුල් වලට වේවැල් පාරවල් 25ක්. 25ක්. යටිපතුල් වලද? ඕ ඉගෙන ගන්න වැඩ හරියට කරේ නැත්නම් පුටුවක් ඔළුවේ තියාගෙන දන ගහගෙන ඉන්න ඕන. ඇඳුම් අපිරිසිදු නම්. ඒකටත් දනෝමක් තියනවාද? තියනවා. ඒ ඇඳුම් ඔළුව උඩ තියාගෙන තනි කකුලෙන් ඉන්න ඕන. ඊට අමතරව යටිපතුලට තව වේවැල් පාරවල් 10ක්. බොරු කිව්වොත් සොලකම් කළොත් එහෙම ඒවට තියෙන ඔළුවෙන් හිටගෙන ඉන්න එක. ඔළුවෙන් හිටගෙන. ඕ සත්තු මෙරුවොත් පිටට පාරවල් 20ක්. මේ දඬුවම් දෙන්න අර පාලිකාවන්ට ඕනම වෙලාවක බලය තියෙනවා කියලාත් කියනවා. හරිම අත්නෝමතිකයි වගේ. ඉතින් මේ විදිහට ඉස්කෝලේට ගියහම මොකද වෙන්නේ? ඒක තමයි තවත් කටුක අත්දැකීමක්. එයා ඉගෙන ගත්තෙත් ඒ ඉස්කෝලේමයි. එතකොට එයා දන්නයි ඉන්න ඇති. ඔව්. ඉතින් ඒ අය ඉස්සරහට මාංචු දාගෙන, දම්වැල් දාගෙන, සපත්තු නැතුව පන්තියේ බිමේ ඉඳගෙන ඉන්න වෙන එක හිතා ගන්න පුළුවන් ලැජ්ජාව. ඇත්තටම අනිතය කොන් කරනවා ඇති නේද? ඔව්. අනිත් ළමයි විතරක් නෙවෙයි මූලාශ්‍රය කියනවා ගුරුවරු පවා යාව හරියට සේවිකාවක් වගේ වැඩට ගන්නවා කියලා. ගුරුවරුත් මොන වගේ වැඩද? අර සපත්තු පොලිෂ් කරන එක, නියපොතු කපන එක, වැසිකිලි හොදන එක, කාම රාස් කරන එක වගේ දේවල්. ඉතින් මේවා නිසා යාට නිතරම දඬුවම් ලැබෙනවත් ඇති. ඔව්. පරක්කු වෙනවා. වැඩ අතපසු වෙනවා. ඒ නිසා දඬුවම් ලැබෙනවා. ඒක බ්ලෙන්ඩි කවයක් වගේ. මේ අතරේ අර වන්දනා කියලා චාරිත්‍රයක් ගැනත් කියවෙනෝල්ලේ ඒක මොකද්ද? ඒක තමයි මේකේ තියෙන නින්දිතම දේවල් වලින් එකක් විදිහට මූලාශ්‍රය පෙන්වන්නේ. අත්‍යවශ්‍ය දෙයක්. හිතන්නකෝ යට ඇඳුමක් වගේ දෙයක්. වෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න ඕන වුණොත්. ඔව්. ඒකට කරන්න ඕන චාරිත්‍රයක් තියෙනවා. Taman ඇඳගෙන ඉන්න යට ඇඳුම ගලවලා දීලා ඒකෙන් අර අනිත් කෙනාගේ කකුල් දෙක පිහදාලා. මොන? ඔව් කකුල් පිහදාලා ඒ කකුල් සිප වැළඳගෙන මහපට ඇඟිල්ල ඉඹින්න ඕනේ. අනේ. ඊට පස්සේ දෙන්නම නිර්වතින් ඉන්න ඕනේ. ඒ වන්දනාව සතියක් යනකම් දිගටම කරන්නත් ඕනලු. මේක
මේකෙන් මොන වගේ යහමගේ යැවීමක්ද බලාපොරොත්තු වෙන්නේ හිතා ගන්නත් බෑ. ඒක තමයි ප්‍රශ්නේ. මේක පුද්ගලයෙක්ගේ ආත්මගරුත්වය සම්පූර්ණයෙන්ම බිඳලා දාන දෙයක්. ඒ විතරක් නෙවෙයි හංසෙනිට තවත් දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. තවත් ඔව්. ඇඳුම් සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා එයාට මාස 6ක් යනකම් ඇඳුම් නැතුව ඉන්න නියම කරනවා. ඇඳුම් නැතුව මාස 6ක්. ඔව්. කොහේ ගියත් දනිම් යන්න ඕනේ. පාරේ හම්බ වෙන ඕනම කෙනෙක්ට පොඩි දරුවෙක්ට උනත් වැඳලා කකුල ඉඹින්න ඕනේ. මේක නම් ඇත්තටම අන්තයි. උයන් පල්ලාගෙන් කසපාරවල් කන්න වෙනවා. බොරු කිව්වා කියලා ඔලුවෙන් හිටවලා වේවැල් පාරවල් කන්න වෙනවා. රැට දනගස්සවලා දම්වැලකින් වැඳලා අද්දක උස්සන් ඉන්න වෙනවා. මේ වගේ අද්දකෙන් මැද යා නිවාඩුවට ගෙදර එනව නේද? එතකොටවත් සහනයක් නැද්ද? මූලාශ්‍රයේ කියන විදියට නෑ එහෙම සහනයක් නෑ. දෙමව්පියන්ගෙන් ලැබෙන නොසලකා හැරීමක් එතකොට ඉන්නේ කොහෙද? බල්ලෝ ඉන්න කූඩුවේ කාඩ්බෝඩ් එකක් උඩ නිදා ගන්න වෙන්නේ. බල්ලන්ගේ කූඩුවේ. ඔව්. ඒ විතරක් නෙමෙයි පබාරා කියදා ඥාති දුවෙක් යාව පාලනය කරනවා. අර වන්දනා චාරිත්‍රය යාටත් කරන්න වෙනවා. බල්ලෙක් වගේ බෙල්ලට දම්වැල්ලක් දාගෙන ඉන්නත් වෙනවා. ඒ කියන්නේ ගෙදර ඇවිල්ලත් ඒ පීඩනේ ඒ නින්දාව දිග්ගටම තියෙනවා. ඔව්. ඒ ක්‍රමයේ මානසික බලපෑම කොයිතරම්ද කියන එකකින් පේනවා පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම බිඳ දමනවා මිසක් හදනවා කියලා හිතන්න අමාරුයි. ඇත්තටම ඉතින් මේ මූලාශ්‍රය කියවද්දි හිතෙනවා මේ වගේ අන්ත දඩුවම් වලින් මේ නින්දා කිරීම වලින් ඇත්තටම බලාපොරොත්තු වෙන යහමග යැවීම ඉටු වෙනවද? ඒකේ ලොකු ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ ප්‍රශ්නය තමයි මතු කරන්නේ. මේකෙන් වෙන්නේ පුද්ගලයෙක්ගේ මානසිකත්වයේ සදාහටම විනාශ වෙන්නේ එකද? නැත්නම් මේකෙන් හැදෙන කෙනා ඇත්තටම සමාජයට ගැළපෙන කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් තවත් ගැටලුවක් නිර්මාණය වෙනවද? ඒක තමයි හිතන්න ඕන දේ. දඩුවමේ සීමාව කොතනද? ඒකෙන් ලැබෙන සැබෑ ප්‍රතිඵලය මොකක්ද? මේ මූලාශ්‍රය ඒ ගැන ගැඹුරින් හිතන්න පොළඹවනවා. ඇත්තම ඒ ගැන තවදුරටත් හිතන්න යමක් මේ කතාව අපිට ඉතුරු කරනවා.